normal weight obesity ඒ මොකක්ද? ඔයා අහලා තියෙනවද වචනයක් normal weight obesity කියලා? normal weight obesity ඒ මොකක්ද? අපි skinny fat කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ normal weight obesity කියන තත්ත්වය තමයි. මේකෙදි ඔයාගේ ශරීරයේ අනෙක් තැන්වල අඩු වශයෙන් මේදේ තැන්පත් වෙලා තිබ්බත් උදරය ආශ්‍රිතව වැඩි වශයෙන් මේදේ තැන්පත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් බඩ ඉස්සරහට එන විදිහට හැම යටින් මේදේ තැන්පත් වෙනවා වගේම ශරීර අභ්‍යන්තරයේ මේද තැන්පත් වීමක් වෙලා visceral fats ප්‍රමාණය වැඩි වෙන එකත් මේකෙදි සිද්ධ වෙනවා. visceral fats ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, හදවත් රෝග, ෆැටි ලිවර් මේ වගේ බෝ නොවන රෝගවලට තියෙන අවදානම වැඩි කර ගැනීමක්. ඉතින් අද ඉඳන් චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයාගේ බර සාමාන්‍ය මට්ටමේ තිබ්බට බඩ ඉස්සරහට ඇවිල්ලාද කියලා. නිවැරදි ව්‍යායාම, නිවැරදි ආහාර ක්‍රම සහ ෆාස්ටිං මෙතඩ්ස් මගින් මේ visceral fats එහෙම නැත්නම් normal weight obesity තත්ත්වයේ හින්දා ශරීරයට එකතු වෙන මේද ප්‍රමාණයන් අඩු කරගන්න පුළුවන්. මේ අලුත් කාරණාව ගැන දැනුවත් වෙන්න තමන්ගේ සෞඛ්‍ය ගැන තව පාරක් හිතන්න.